එළඹෙන 2026 වසරේදී දිවයින පුරා මිලියනයකට අධික පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා. එහිදී 2024 සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ග්‍රාමීය වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන 2026 වසරේ සිට දිවයින පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි 6 ශ්‍රේණියේ නිහල සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. ඒ වෙනුවෙන් රජයේ රුපියල් බිලියන 1.44ක් වෙන් කර ඇති අතර සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා සිසුවියන් වෙත වාර්ෂිකව රුපියල් 1440ක් වටිනා තිරිනපත් ප්‍රදානය කිරීමටත් පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත එම තිරිනපත් බෙදා හැරීමටත් නියමිතයි. සනීපාරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතිකලත් ආයතන හරහා පාසල් වෙත ගොස් සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ කටයුතු ඒ අනුව සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.